මේ මොනවද විකුණන්නේ? ඒ ඉතින් මහත්තයා පොඩියට සල්ලි අරන් ගිහලා බඩි විකුණන්නේ රුපියල් 5000 ගෙනාව 1000 කියලා දවස් පහක් දෙන්න. මොනවාද? රුපියල් 5000 කිල්ලක් අපුවා බඩු ගන්නේ. ඔව්. 1000 කියලා දවස් පහක් දෙන්න ඕනේ. ආ පොලියට. ඔව්. දැන් වයස කීයද? දැන් 63යි. 63යි. ගෙවල් ඔය මොනවද? මේ ස්ටෝරේජ් හොදනවා. ඔව්. මේ අර මේ ඩයලෙටිස්. ඔව්. ගෙවල් වැඩ කරනවා ඔය මේ දැන් මේ බඩු විකුණන් ජීවත් වෙන්නේ කොහොම අමාරුවෙන් මේ සැරේ මේ ඔය අත්දැකීම් සල්ලියක් දාලා කරන්න ගියා ඒකත් නෑ. අද වැස්ස නේද? අද නැත්නම් මාත්‍ය ගෙවල් කිරි දෙන්නත් ඕන ගෙවල් කිරි ඉන්නවා. බිස්නසුත් නැහැ. විශ්වාසුත් නෑ. ඉන්නේ කල්පනා කරේ දැන් අද පොඩි එක්කෙනාට සල්ලි දෙන්න විදියක් නෑ ඒකයි. මගෙන් අර මොකද්ද අම්මට උදව්ව? මාත්‍ය මොකක් හරි කවන්නේ ඉතින් මාත්‍ය කියන්නේ එහෙම විදියක්. එතකොට මේ බලන්න දෙන කීයක් තියෙනවද කියලා? සල්ලි මාත්‍ය ඔව් කීයද තියෙන්නේ? 1000ක්. ඔව් ඔයා තියාගන්න ඕනේ. මෙච්චර සල්ලි කවුරුද දෙන්නේ නෑ මාත්‍ය. ඔයාලා සතුටුයිද? සතුටින් දුන්නමයි මාත්‍ය. ඒතර මොනවා සතුටින්ද? එනම් මාත් සතුටුයි එහෙනම්. ලෝකෙිට සත්‍යයයි කියනත් දීර්ඝායු කියලා ඒකට දුකක් කරදරයක් නැතුව නිරෝධයෙන් ඉඳලා දෙන්න. හරි. එහෙනම් අම්මේ අපි යනවා. ඔයා සතුටුයි නම් මාත් සතුටුයි. කියලා නිර කරන්න දැන් මාත්‍යා කවදාකවත් ජීවිතේට මට අවුරුදු 3ක් වෙනවා මේ වගේ ගානක් දීලා නැහැ කවුරුවත්. හරි. හරි. එහෙනම් අම්මේ ඔයා යන්න එනං හා. හරි. හරි. බුසර්ණයි. මේ වගේ ගානක් දීලා නැහැ මාත්‍යා ඇත්තටම කවුරුවත්. එළ කොහෙද? අපි මේ ළඟ තමයි. හරි. අම්මා යන්න එහෙනම්. හරි දැන් යන්න. මට සතුටින් මේ වගේ ගානක් දීලා හරි. ඔයාගේ අසල තමයි අපේ සෙල්ලම එනවා ඈ.